සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින්? අද මම ඔයාලට වීඩියෝ එකකින් ගේන්න හදන්නේ. මං ළඟ තියෙන වර්ග ඔයාලට පොඩි හඳුන්වා දීමක් කරන්න. දන්න අයට නෙමෙයි, නොදන්න අයටයි වීඩියෝ එක ගේන්නේ. මං ළඟ තියෙන ප්ලාන්ට් වල පොඩි වීඩියෝ එකක් තමයි ගන්න යන්නේ. ඉතින් වර්ග හඳුනා ගන්න. ඉතින් වර්ග දන්නේ නැති අයට සපෝට් එකක් වෙයි කියලා හිතලා තමයි වීඩියෝ එක කරන්න යන්නේ. ඉතින් ඉසු ප්ලාන්ට් එක එකතු වෙලා නැති අය ඉසු ප්ලාන්ට් එක channel එකත් එක්ක එකතු වෙන්න. මම කරලා තියෙන වීඩියෝස් වලට වැදගත් දෙයක් වුණා හරි ගත්තනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම එකතු වෙච්ච නැති අය channel එකට එකතු වෙලා මගේ පුංචි ව්‍යාපාරේ ඉදිරියට ගෙනියන්න පොඩි සපෝට් එකක් ඉල්ලනවා. ඉතින් මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ මේ චූටි පවුල් ඇතුලේ චූටි දේවල් ඉටු කරගන්නයි මේ ව්‍යාපාරي කරන්නේ. ඉතින් අපි මුලින්ම බලමු ඉස්සල්ලාම මෙන්න මේ තියෙන හැමෝම දන්න රේන්බෝ. හරියට පේනති මේ රේන්බෝ ප්ලාන්ට්. ඉතින් මේ තියෙන රේන්බෝ. ගොඩක් අය රේන්බෝ වල මෙන්න මේ වගේ රේන්බෝ කිව්වහම රේන්බෝ වෙච්ච මලක් තමයි ඉස්සලාම බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉස්සලාම එන මල් ඒ වගේ රේන්බෝ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පටන් අරගෙන තමයි අර වගේ රේන්බෝ කලර්ස් එකකට මෙන්න මේ වගේ යන්නේ. ඉතින් ඒ තියෙන්නේ රේන්බෝ. මේ තියෙන්නේ රේන්බෝ ප්ලාන්ට් එකක්. මෙන්න මේ දැල්ලෙන් ඔයාලට පුළුවන් අඳුන ගන්න රේන්බෝ. ඊළඟට මේ තියෙන්නේ මෙයිනි. මෙයිනි බලන්න මේක හොඳට පිපුණු මලක්. මේක පිපෙනවා තව. මේක පරවුණු මලක්. ඉතින් ඒක කොළ දිගටි හැඩයට මෙන්න මේ විදිහට හරි ලස්සනට හැදෙනවා මේ ප්ලාන්ට් එක. එක මේනි. මේක මේනි. ඉතින් මේනි මෙන්න මේ වගේ තමයි. ඊළඟට මේ තියෙන්නේ ජගුව ග්‍රීන්. ජගුව ග්‍රීන් මෙන්න මේ වගේ කෙමිය තද්ද නිකන් දම් පාටකට දම් පාට කියන දෙක නිකන් කළු පාටක් වගේ නිකන් මේ වගේ කොළ පාට බලන්නකො මේ ටිකේ කොළ පාට මේ ටිකේ ලස්සන රතු පාටක් වගේ තියෙනවා. ඉතින් එයාගේ කොළත් මෙන්න මේ වගේ තමයි. ඉතින් මල් නැති ප්ලාන්ට් එකක් වුණත් අඳුන ගන්න ඔයාලට පහසුවක් වෙයි කියලා හිතලා මෙන්න මේ වගේ තමයි මල් නැති ආවන් ලස්සන ප්ලාන්ට්ස් වල කොළ මේ වගේ. මේ තමයි ජගුව ග්‍රීන්. ඊළඟට මේ තමයි සිසෝ මල දිගටි. කොළත් ඒ වගේ තමයි. කොළත් දිගටි. මේ වගේ. මේ තියෙන්නේ සිසෝ. ඉතින් මේ හැමෝම දන්න සිරානෝ ඉතින් නොදන්න කෙනෙක් නැහැ. නමුත් නොදන්නම කෙනෙක් මේක හදිසියෙන් හරි වීඩියෝ එක බැලුවත් ඔන්න ඔයාලටත් අද අඳුන ගන්න පුළුවන් වෙයි. සිරානෝ ප්ලාන්ට්ස් මොන වගේද කියලා. කොළ ඉතින් මෙන්න මේ වගේ වෙනව හොඳින් වර්ධනය වුණාම මේ තමයි සිරානෝ. ඊළඟට මේ තමයි කොළ පාට ඇබ්සලූට් එක. ඒකත් ගොඩක් දෙනෙක් දන්නවා. නොදන්න කෙනෙකුටත් බලා ගන්න පහසුවට තමයි. මේ තමයි ස්වීට් ඩ්‍රීම්ස්. ස්වීට් ඩ්‍රීම්ස් වල කොළේ හරිම ලස්සනයි. මෙන්න මේ වගේ ලස්සනට පිරිපුන්න තියෙන්නේ කොළ. හරි ඝනකමක් වගේ තියෙනවා ස්වීට් ඩ්‍රීම්ස් වල. මේ වගේ ඩබල් පෙටල් එනවා. මෙන්න මේ වගේ ලස්සන පාටක්. අපේ පැත්තට පිපෙන පාට මෙන්න මේ වගේ. සමහර පැති වලට ගොඩක් කල එක තව පාට අඩුවෙන් තමයි පිපෙන්නේ. ඊළඟට මෙන්න මේව නම් රේන්බෝ සීඩ් එකක්. ඒක මල් නැහැ. ඊළඟට මේ තියෙන්නේ සමර් ලව් කියන වර්ගයේ මලක් තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ පර්පල් ලැනොක්. එයාගේ නම් මලක් නැහැ දැනට. කොලෙන් උනත් ඉතින් අඳුන ගන්න කෙනෙකුට පර්පල් ලැනොක් එයා. ඊළඟට මේ තියෙන්නේ බේබි පර්පල් කොලේ මෙන්න මේ වගේ. අර ටිසර කොලේ වගේ තමයි බේබි පර්පල් එකත්. මේ බේබි පර්පල්. ඊළඟට මේ තියෙන්නේ ඌතා කොලේ ලොකුයි, මලත් ලොකුයි. මල නම් පිපිලා නැහැ. මෙන්න මේ වගේ මලක් තමයි පිපෙන්නේ. හරි ලස්සන පාටක්. ඊළඟට තියෙන්නේ මනි ප්ලෑෂ් එකෙත් මෙන්න මේ වගේ ලස්සන රටා හැදුණු ලස්සන මලක් තමයි හැදෙන්නේ. ඉතින් මෙන්න මේක ඔයාලා
එයාගේ නම් මලක් පිපිලා නැහැ. මෙන්න මේක ජොලි පීච් කියන වර්ගේ. හරිම දුර්ලභ වර්ගයක් ජොලි පීච්. මෙන්න මේ වගේ එක මල පිපුණාම ඔයාලට මම පස්සේ ආයෙ දාන්නම්. ජොලි පීච් මේ වගේ ලස්සන මලක් ඔකේ පිපෙනවා. මේක ඉතින් මල පිපිලා නැහැ. පිපුණම ඔයාලට ගේන්නම්. සකුන්තලා ෆ්ලෑෂ් එකක් තියෙනවා. එයාගේ තාම මල පිපෙන ගමන් මේක ලස්සන ෆ්ලෑෂ් එකක්. නමක් නෑ එයාට. ඒක ලස්සන ෆ්ලෑෂ් එකක්. ඉතින් මේක green flash එක මේ තියෙන්නේ green flash. ඊට පස්සේ මේ තියෙන්නේ nano red. nano red එකෙත් කොළ හැම ගොඩාක් ලස්සනයි. හරිම ලස්සනයි. මේ බලන්න මල් පිරිය හැදෙනවා nano red. කැරණි කර්ල් වෙලා ලස්සනට හැදෙන්නේ nano red. ඊළඟට ලස්සනම කොළයක් තියෙනවා. ඒ වගේම මලත් හරිම ලස්සනයි. මේ තියෙන්නේ beauty queen. beauty queen තමයි ඒ තියෙන්නේ. හරිම ලස්සන වර්ගයක්. ඊළඟට මේ තියෙන්නේ ලස්සන violet love. violet love තමයි මේ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි කොළ වගේම මලුත්. ඊළඟට මේ තියෙන්නේ නෙදර්ලන්ඩ් ෆ්ලෑෂ් එක. යාගේ මල දැන් පර වෙන්න වගේ ගිහිල්ලා නලුත් පොහට්ටුවක් එනවා. නෙදර්ලන්ඩ් ෆ්ලෑෂ් එකේ මහා ලොකුවට ෆ්ලෑෂ් තිත් පේන්නේ නැහැ. මොකද මලේ පාට වගේම පොඩි ඩොට් ටිකක් තමයි තියෙන්නේ. එනට මේ වගේ පේනවා. මල පර වෙනකොට ඩොට් ගතිය ඉතින් කොහොමද අඩු වෙලා යනවා. ඊළඟට එකක් ලස්සන ෆ්ලෑෂ් එකක්. බලන්න පොඩ්ඩක් තමයි ඩොට් එකේ තියෙන්නේ. මේක තමයි ආනයිනික ශිබෝරි ෆ්ලෑෂ් එක. බලන්න දලුවම කොච්චර ලස්සනට තියෙනවද කියලා. මේ තියෙන්නේ ආනයිනික ශිබෝරි ෆ්ලෑෂ් එක. පිපුණාම නැවත යාලට මම පෙන්නන්නම්. මේක රෙඩ් ෆ්ලෑෂ් එකක්. අන්ට පේනති. එතකොට මේක අකාඩි. මේක ලිවියම්. මේක ලිලි. මේක නෙදර්ලන්ඩ් කෝරෝ කියන වර්ගේ. කෝරෝ නම හරියට දන්නේ නැහැ. ඒ වගේ තමයි මතක. එතකොට මේක සයිලන්ස් කියන වර්ගේ. මේක නම් සීඩ් එකක්. එතකොට මේක තමයි බැන්ඩරෝලා ලාවා. ඒකේ මල පරණයි දැන්. මේක සීඩ් එකක් ලස්සන. මේකත් ලස්සන සීඩ් එකක්. එතකොට මෙන්න මෙයා ඇන්තදේසියා වයිට් එක. ඊළඟට මෙයා ලෙගන්සා. මෙයාත් ලස්සන සීඩ් එකක්. එතකොට මෙන්න මේ තියෙන්නේ නෙදර්ලන්ඩ් ඇලෙග්‍රියා. මේ තියෙන්නේ මාටිස්. මේ තියෙන්නේ පින්බර්ට්. එතකොට මේ තියෙන්නේ නිව් බ්ලැක්. මේක නිව් බ්ලැක් එක. කොලෙන් අඳුන ගන්න පුළුවන් නිව් බ්ලැක්. හරිම ලස්සන කොලයක්. මේක බ්ලැක් කාඩිනල් එක. මේක ඇවිල්ලා බ්ලැක් නයිට් එක. මිලියන් රෙඩ් එක. මේ තමයි වැනිලා යෙලෝ. බ්ලැක් ලව්. මේ විදිහට තමයි. ඉතින් මං හිතනවා ගොඩක් අය ඉතින් පැල ගන්න කෝල් කරපුවාම කියනවානේ මං ඒ වගේ දන්නේ නැහැ. අඳුන ගන්න බෑ මට. ඒ වගේ දේවල්. අනේ අය වෙනුවෙන් චූටි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. බලන්නකෝ ඔයාලට වැදගත් වේද කියලා අද මේ වීඩියෝ එක. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි ආයෙමත්.